එයා ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයින් 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයක් ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළේ සිට ලන්ඩන් දක්වා ගුවන් ගමන ආරම්භයේදීම කඩා වැටි අනතුරකට ලක් වුණා. එම අවස්ථාවේදී ගුවන් යානය තුල මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 242 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. බෝයින් 787 8 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන්. ඉන්දියාවේ අහමදාබාද්හි සර්දාර් පටේල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපළ දක්වා ගමන් ඇරඹූ එයා ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවන්ගත වී සුළු මොහොතකින් අනතුරට පත් වුණේ මෙලෙසින්. अपनी सवारी कितनी थी पूरे गए होंगे. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ එයා ඉන්දියා ගුවන් සේවයට අයත් AI 171 දරන බෝයින් 787 8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයක්. අද පස්වරු 1:39ට පමණ ගුවන් යානය ගුවන් ගමන ආරම්භ කරමින් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී අඩි 625කට ආසන්න උසකට පැමිණීමෙන් පසුව එකවර පහළට වැටී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට පත්වීමට පෙර ගුවන් යානයෙන් හදිසි අනතුරු ඇඟවීමේ පණිවුඩයක්ද නිකුත් කර ඇති බවයි අහමදාබාද් ගුවන් පාලක මැදිරිය පවසන්නේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව ගුවන් යානයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. යානය අනතුරට පත්වීමත් සමග ඇති වූ විශාල ගින්නෙන් ප්‍රදේශය පුරා විශාල කළු පැහැති දුමාරයක් දිස් වුණේ මෙලෙසින්. ඒ අනුව ගුවන් යානය කඩා වැටී ඇත්තේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල මේඝානිගර් ප්‍රදේශයටයි. ගුවන් යානය ලන්ඩන් දක්වා පැය 10කට ආසන්න ඍජු ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගුවන් යානය තුල අති විශාල ඉන්ධන ප්‍රමාණයක් අන්තර්ගත වූ අතර අනතුරට පත්වීමේදී විශාල ගිනි බෝලයක් ආකාරයෙන් දිස් වුණා. राहुल इधर नहीं लगा मेरे को अंदर है वो. එමෙන්ම අනතුරට පත්වීමෙන් පසුව යානයේ බොහෝ කොටස් සුන්බුන් බවට පත්ව තිබූ අයුරුද මෙලෙස දැක ගන්නට හැකි වුණා. ගුවන් යානය අනතුරට ලක්ව කඩා වැටී ඇත්තේ අසල පිහිටි වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නිවාසිකාගාර ගොඩනැගිල්ලක් මතට වන අතර එහි සිටි වෛද්‍ය සිසුන්ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට පත් ගුවන් යානයෙන් ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන බටින් 100කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළු කණ්ඩායම් කිහිපයක්ද අනියුක්ත කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පිරිස් කඩිනමින් රෝහල්ගත කෙරුණු අතර සර්දාර් පටේල් ගුවන් තොටුපළේ මෙහෙයුම්ද පැය කිහිපයකට తాවකාලිකව අත්හිටවනු ලැබූ අතර පස්වරු 4ට පමණ එම මෙහෙයුම් සීමා සහිතව යලි ආරම්භ කෙරුණා. यहाँ पे जिस बिल्डिंग के ऊपर गिरी है वो डॉक्टर्स का हॉस्टल है. इंसिडेंट बनने के विदिन 2-3 मिनट्स में पुलिस बाकी सभी बॉडियां सिविल एडमिनिस्ट्रेशन कॉर्पोरेशन वगैरह सभी लोग आ गए थे. फायर फाइटर वगैरह स्थल पे हाजिर है. लोगों को बचाने की और रेस्क्यू करने की कार्रवाई जारी है. और जा रही थी लंदन. हेलो. लंदन जाने से पहले ही क्रैश हो गया प्लेन. मेरा लड़का है ना वो ब्रेक पड़ा था खाने का तो हॉस्टल में खाने गया था इधर. नहीं हॉस्टल में ही प्लेन क्रैश हुआ पर मेरे लड़का को कुछ हुआ नहीं. बात हुई मेरी और इसके भाई बंद है ज्यादा हुए तो लोग मर गए. ये फिर मेरा लड़का को देखने जाना है अंदर. मेरा पीछे यहाँ 200 मीटर पहले ऑफिस एरिया एयर कार्गो एक्सप्रेस. यहाँ पे जो ऑफिस से बाहर निकला तो मैंने देखा कि आवाज जोर से आवाज आया विंग्स का. फिर पूरा धुआं भर गया. लोग यहाँ से भगदड़ मची. उसके बाद आके ये देख रहे थे ये हादसा की. අනතුරට පත්වන විට ගුවන් යානය තුල ගුවන් මගීන් 232 දෙනෙක් සහ ගුවන් නියමුවන් 2 දෙනා ඇතුළු ගුවන් කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුද සිට ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතර ඉන්දිය පුරවැසියන් 169ක්, බ්‍රිතාන්‍ය පුරවැසියන් 53ක්,
පෘතුගාල පුරවැසියන් 7ක් සහ එක් කැනේඩියානුවෙක් සිට ඇති බව එයා ඉන්දියා සමාගම සඳහන් කළා. යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ගුවන් නියමුව සුමිත් සබ්‍රවාල් වන අතර ඔහු ගුවන් පැය 8200ක පළපුරුද්දක් සහිත ගුවන් නියමුවෙකු බවද එම සමාගම නිවේදනය කළා. එමෙන්ම සහාය නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ගුවන් නියමු ක්ලයිව් කුන්දර් වන අතර ඔහුට ගුවන් පැය 1100ක පළපුරුද්දක් සහිත ගුවන් නියමුවෙකු බවද සඳහන්. මේ අතර ලන්ඩන් වෙත ගමන් ආරම්භ කිරීමට පෙර බ්‍රිතාන්‍ය ජාතික මගින් දෙදෙනෙකු ගුවන් ගමන පිළිබඳව අදහස් පළ කළ වීඩියෝවක් මෙලෙස සංසරණය වනවා. We are at the airport, just boarding. Goodbye, India. Goodbye. Thank 10-hour flight back to England. අනතුරටපත් එයා ඉන්දියා බොයින් 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ සිටි ගුවන් මගින් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකින් 242 දෙනාම මියගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය පසුව වාර්තා කළේ. එමෙන්ම යානය කඩා වැටුණු ස්ථානයේ සිටි වෛද්‍ය සිසුන් ඇතුළු කිහිප දෙනෙකුද මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මේ අතර අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දිය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවයි. කෙසේ වෙතත් අදාළ ගුවන් යානයේ 11 ඒ ආසනයේ සිටි මගියා දිවි බේරාගෙන ඇති බවට ඉන්දිය මාධ්‍ය මේ වන විට වාර්තා කරනවා. මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ ඉන්දිය සම්භවයක් ඇති රමේෂ් විශ්වාස් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මේ අතර ගුවන් යානය මෙම ගුවන් වාරය ක්‍රියාත්මක කිරීමට පෙර දිල්ලි සිට අහමදාබාද් දක්වා පැමිණි අවස්ථාවේදී එහි සිටි ගුවන් මගියෙක් එහි පැවති දෝෂ පිළිබඳ විස්තර කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. We are almost about to taxi, but this AC is not working. Look at everyone. So many people, they are using these magazines. And as usual, your TV screens are also not working. Neither this button for calling the cabin crew. Nothing is working. Worst airlines in the world. See, I'm sweating like hell. And it's a Dreamliner 787. අනතුරටපත් බොයින් 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය එයා ඉන්දියා ගුවන් සේවයට එක්ව ඇත්තේ 2014 වසරේදී වන අතර බොයින් 787 8 වර්ගයේ ගුවන් යානයක් අනතුරටපත් වූ පළමු අවස්ථාව මේ ලෙසයි වාර්තා වන්නේ. මේ අතර ලන්ඩන් බලා පියාසර කළ එයා ඉන්දියා ගුවන් යානය මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ශෝකය පළ කෙරුණේ මෙලෙසින්. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ගුවන් අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් එක් සටහනක් තබා තිබුණා. එහි දැක්වුණේ මෙම ශෝකජනක අවස්ථාවේ ශ්‍රී ලාංකිකින් ඉන්දියාව වෙත සහෝදරත්වය පළ කරන අතර මියගිය පිරිස් වෙනුවෙන් ශෝකය පළ කරන බවයි.